සම්බුදු හිමියන් වැඩි ලක් දෙරණයි මිහිඳු ගිරෙන් නැගී සඳහම් කිරණයි සිත් මල් පොබයන අද බණ අරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සම්බුදු හිමිගේ සඳහම ලොව පතුරන්න මෙත් කරුණා සිතින් සිතුවිලි පුබුදින්න කරුණා සිතට මුල් තැන බණ ආරම්භන්න නාහිමිවරුනි මාහට අවසර දෙන්න නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සාරණ සරණ යමි සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදන් ධම්මස් සවන කාලෝ අයන් බදන්තා ධම්මස් සවන කාලෝ අයන් බදන්තා ධම්මස් සවන කාලෝ අයන් බදන්තා හොඳ හැමදෙනාම සාදුනාදයක් පවත්වමු සුපින්වත්නි මේ පිනත් හැමදෙනාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් මේ සූදානම් වන්නේ
ස්වකීය ජීවිතය ධර්මාවලෝකයෙන් ආලෝකමත් කොට මෙලොවත් පරලොවත් දෙකම අර්ථවත් කරගන්න සුගතිගාමී කරගන්න මේ සිදු කරන යහපත් වෑයමකයි. ඉතින් මේ තුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දක්වන්නේ ඉදිකරන ලැබූ මේ උතුම් බුද්ධ මන්දිරයේ ඉදිකල වෛද්‍යාචාර්ය හේමලාල් සේපාල මැතිතුමා සහ දිලානි ගංගා සේපාල මහත්මිය ප්‍රමුඛයේ පින්වත් පවුලේ දුවදරුවෝ නෑහිත මිතුරන් මේ ගම්වාසී හැමෝම එකතුලා එක රාශී වෙලා මේ උතුම් ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දක්වනවා. හොඳයි. එහෙමනම් පින්වත් දැන් බැනර් එකේ තියෙන මේක ධර්ම දේශනාවක් කියලා උනට ඇත්තටම මේක ධර්ම සාකච්ඡාවක්. හේතුව තමයි දැන් ධර්ම දේශනාවක් ගත්තාන් පස්සේ පින්නත් දේශනා කරන්නේ දේශකයන් වහන්සේ පමණයි. හැබැයි සාකච්ඡාවක අපි දෙගොල්ලම කතා කරනවා. ඒක නම් මම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහුවට කමක් නැහනේ. හයියෙන් හැමෝම මාත් එක්ක දැන් කතා කරන්න ඕනේ. ප්‍රශ්න අහන්න එපාද? ඇහෙන්නේ නැහැ මට. අහන්නකොට අහද්දි උත්තර නැහැ. බණට වැඩියන් පස්සේ අහන්න කියන උපාසකම්මලා මැදදී උත්තර නැහැ. එහෙම නැතුව පින්නත් ප්‍රඥාවන්ත වෙන්න ධර්ම සාකච්ඡාවක් අනුසාරයෙන් කිරීම තුළ වටිනාකම් තියෙන පින්නත් ඔබටමයි. මොකද පින්නත් ඔබත් සාකච්ඡා කරද්දී ඔබේ මතකයේ පින්නත් මේ දහම් කරුණු ඉතාමත් වේගයෙන් කාවදිනවා. ඒ නිසා හැමෝම ප්‍රඥාවන්තව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අද පින්නද අපි ධර්ම සාකච්ඡාවේ මාතෘකාව ගත්තහම සූත්‍ර දේශනාව තමයි පින්නත් අපි සාකච්ඡා කරන්නේ. සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි පින්නත්නි සම්මා දිට්ඨි සූත්‍රය. මොකද සූත්‍රයේ නම කලින් අහලා තියෙදි පින්නත්නි කවුරු හරි කෙනෙක් අත උස්සන බලන්න එහෙම කෙනෙක් ඉන්නවනම් මේ සූත්‍රයේ පින්නත්නි පෙර කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද? කමක් නැහැ. අහලා ති මතක නැහැ නේද? කොච්චරනම් බණ අහනවද? හොඳයි. එහෙමනම් පින්නත් උන් අහපොයගේ මතකාවර්ජනයේ පිණිසත් නාහපොයට පින්නත් අද අහන්න තුන් ලැබෙන මේ සම්මා දිට්ඨි සූත්‍රය. පින්නත් අපි එකටම බලන්න ඕනේ මෙන්න මේ සම්මා දිට්ඨි සූත්‍රය ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලා. ත්‍රිපිටකයේ පින්නත්නි ප්‍රධාන වශයෙන් පිටක කීයකට බෙදෙනවද? ඇහෙන්නේ හැමෝම කතා කරන්නේ දන්න දේවල් නේ පින්නත්නි. ප්‍රධාන වශයෙන් පිටක තුනයි මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ අතර පින්නත්නි සූත්‍ර පිටකයේ නිකායන් කීයක් තියෙනවද? ඇහෙන්නේ මට. දැන් අද පින්නත් ඔබට පුළුවන්කමක් ලැබෙන ඔබේ ප්‍රඥාව මනින්න. තම මොනවද ධර්ම දැනගන්න ඔබටම හිතා ගන්න පුළුවන් පින්නත් මේකට උත්තර දෙනකොට. එහෙමනම් පින්නත් සූත්‍ර පිටකයේ නිකායන් 5යි. ඒ මොනවද පින්නත් මේ 5? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. දැන් මේකත් පින්නත් ඔබ දන්නේ නැත්නම් වැඩක් තියනවද? දැන් බෞද්ධයක පින්නත්නි මූලිකම දැන් ත්‍රිපිටකය ගත්තාම පස්සේ සූත්‍ර පිටකයේ පින්නත්නි මූලිකම බෙදීම් ටික තමයි මේක. දැන් මට අවුරුදු 14යි. උපාසකම්මල ඉන්න අවුරුදු 60 70 80 නේද? දැන් ඔබ පින්නත් ලැජ්ජ වෙන්න ඕනේද නැද්ද මේක දන්නේ නැත්නම් ලැජ්ජ වෙන්න ඕනේ. එවනම් මොකද්ද කරන්න ඕනේ? මේව පින්නත්නි අධ්‍යයනය කරන්න ඕනේ. මේ ත්‍රිපිටකයේ පින්නත්නි අපි තියෙන රැකිලා තියෙන එකටනේ නිවන හොයනවා නම් පින්නත්නි මේ දහම පොතපත් අපි අධ්‍යයනය කරන්න ඕනේ. පිටට පේන විතරක් පින්නත්නි සමහර උදවි ඉන්නවද වර්තමානයේ දැන් බණහන කියලා පින්නත්නි එනවා. දැන් උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න පින්නත්නි ගෙවල් දෙකක් තියෙනවා. එකේ ගෙයක උපාසකම්මෙක් පින්නත්නි හැම විටම පන්සලට බණහන්න එහෙම එනවා. හැබැයි අනිත් කෙනා පින්නත්නි එන්නේ නැහැ. අනිත් උපාසකම්මා. දැන් අර යන උපාසකම්ම හිතනවා අර මිනිසියා පන්සල්වත් යන්නේ නැහැ බණවත් යනවා පින්නත්නි දෝෂාරෝපණය කරන ගම පුරාම. හැබැයි පින්නත් නැතැම් විටක අර පන්සල් එන කෙනාට වඩා පින්නත් නර කෙනාට ප්‍රඥාව තියෙන්න පුළුවන්. ඔහු සිල්වත් වෙන්න පුළුවන්. ඒකට පින්නත් සමාජය ගත්තාම පිටින් තමයි මනින්නේ. දැන් අද පින්නත් මේ බණහන ඉන්නවනේ. මේ පින්නත්නි ඉස්සරහින් වඩා පින්නත් කොනේ ඉන්න කෙනෙක් මේක හොඳින් අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක මොකද්ද කලේ උත්තේ පින්නත්නි අහන දේ හොඳින් ප්‍රඥාවන්තව අහන්න ඕනේ. අනේකාගෙන පින්නත් හිතන්න ගියොත් අපිට මේ ධර්මයේ හැසිරෙන්න බොහොම අමාරුයි. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ පින්නත් ධර්මයේ සාකච්ඡා කරා දෙනිස හැමෝම ප්‍රඥාවන්තව උත්තර දෙමින් පින්නත් අපි සාකච්ඡා කරමු. එහෙමනම් පින්නත් මේ නිකායන් පහ අතරේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍ර 152ක්. සූත්‍ර කීයක් තියෙනවද මජ්ක්‍ධිම නිකායේ? 152යි. මේ 152 පින්නත්නි කොටස් 53කට බෙදෙනවා.
මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය කියලා. මොනවද? මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. මේ තුනේ පින්වත්නි මූල පණ්ණාසකයේ තියෙන වර්ගයක් පළවෙනිම වර්ගය තමයි මූල පරියාය වර්ගය. මොන වර්ගයද? මූල පරියාය වර්ගය. මෙන්න මේ වර්ගය තමයි අද අපි සාකච්ඡා කරන මේ සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. මොන සූත්‍රයේද? දැන් හැමෝටම පින්නත් නම් මතකෙ තියෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් පින්නත් දැන් අපි දන්නවා ත්‍රිපිටකයේ භාෂිත දෙකක් තියෙනවා. මොනවද මේ භාෂිත දෙක? බුද්ධ භාෂිත සහ ශ්‍රාවක භාෂිත. බුදු පියාණන් වහන්සේ දේශනා කරපුවා සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ දේශනා කරපුවා. අද අපි මේ සාකච්ඡා කරන සූත්‍රයත් ශ්‍රාවක භාෂිතයක්. මේක දේශනා කරන්නේ කවුද? සරියුත් මහරහතන් වහන්සේ. කවුද දේශනා කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ. දැන් මේ සූත්‍රයෙන් සාකච්ඡා වෙන්නේ මොනවද? ඔබටම පින්නත් නමෙන්ම තේරෙනවනේ. මොකද සූත්‍රේ නම? සම්මා දිට්ඨි. එහෙමනම් පින්නත් අද සාකච්ඡා කරන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. දැන් මේ ලෝකේ මිනිස්සු ගත්තාම පින්නත්නි ඔවුන්ට දිට්ඨීන් දෙකයි තියෙන්නේ. දෘෂ්ටීන් පින්නත්නි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එකක් සම්මා දිට්ඨිය, අනික මොකද? හැමෝම කතා කරන්න ඕනේ. දැන් බණහන් ආවන් පස්සේ පින්නත්නි එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයිනේ. හැමෝම ආවේ බණහන්නේ. ඔබේ කාලය ධනෙ පින්නත්නි ඔක්කොම වියපැහැදම් කළේ මේ ඇවිල් තියෙන්නේ ශ්‍රී සද්ධර්මයේ පින්නත්නි ඇසීම පිණිසයි. එහෙමනම් හැමෝම ප්‍රඥාවන්තව පින්නත්නි අහන්න උත්තර දෙන්න ඕනේ. පින්නත්නි එහෙමනම් අපි දැන් කතා කරේ මේ සම්මා දිට්ඨි සූත්‍රය ගැන. මේ ලෝකේ පින්නත්නි දෘෂ්ටීන් දෙකයි සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි කියලා. මිත්‍යා දෘෂ්ටියේ පින්නත් දස ආකාරයි. ආකාර කීයද? 10යි. මිත්‍යා දෘෂ්ටික කෙනෙක් පින්නත්නි හිතනව කොහොමද? මවට සැලකීමේ විපාක නොමැත. කොහොමද හිතන්නේ? අම්මට සැලකීමේ විපාක නැහැ කියලා හිතනවා පින්නත්නි. පියාට සැලකීමේ විපාක නැහැ කියලා හිතනවා. මෙලොවක් නැහැ කියලා හිතනවා. පරලොවක් නැහැ කියලා හිතනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ කියලා හිතනවා. දුන් දෙහි විපාක නැහැ කියලා හිතනවා. ඔය වගේ පින්නත් දස ආකාරයකට මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කල්පනා කරනවා. දැන් මෙතනත් පින්නත් ඉන්න හැමෝම සම්මා දිට්ඨික නොවෙන්න පුළුවන්. මේ 10න් එකක් හරි පින්නත්නි ඔබ ගාව තියෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕනේ මොකද? ප්‍රඥාවන්තව මිත්‍යා දෘෂ්ටියෙන් පින්නත්නි අපි අයින් වෙන්න ඕනේ. එවන සම්මා දිට්ඨියත් පින්න දස ආකාරයි. ඒක නැහිතන කොහොමද? දුන් දෙහි විපාක ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. ආදී පින්නත්නි අර 10ම ප්‍රතිවිරුද්ධව පින්නත්නි සම්මා දිට්ඨිය කියන විශ්වාස කරනවා. දැන් අපිත් පින්නත්නි අන්න එහෙම වෙන්න ඕනේ. දැන් ඔය මූලික වශයෙන් පින්නත් 10 කියන්නේ. නමුත් ඊට එහා ගිය පින්නත්නි හාත්පසව අපි සම්මා දිට්ඨිනාකාර පින්නත්නි බොහෝමයක් තියෙනවා. අන්න එහෙමනම් අන්න ඒ බොහෝමයේ පිළිඳා පින්නත්නි අපි මෙතෙන් සිට මෙන්න මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කම්මැලි එහෙම නෑනේ. උපාසකමල ඉතින් කම්මැලිකම ඒවි මැදදී විතර. දැන් අද වර්තමානයේ පින්නත්නි මිනිස්සු වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ hina වෙන දෙයක් පින්නත්නි පුළුවන් නම් පැය 24ෙම අහනවා. ඔවුන්ට පින්නත් මේ ඇලර්ජික් මේ ධර්මය. නමුත් ඔබ මතක තියාගන්න පින්නත්නි යම් දවසක නිවන් දකින්න ඕන නම් ඔබට මේ බණ පින්නත්නි අහන්න වෙනව කවදා හරි. අහලා පින්නත්නි අවබෝධ කරගන්න වෙනව යම් දවසක. ඒ නිසා අදම පින්නත්නි පුළුවන්කම තිබෙනකොට ඔබ මිනිසෙක් වෙලා තියෙනවා. ශ්‍රී සද්ධර්මය ඇහෙනවා පින්නත්නි. ඒ නිසා මේ මිනිසත් බවෙන් උපරිම ඵල නෙලාගෙන මහන්සි වෙන පින්නත්නි. එහෙමනම් හැමෝම ප්‍රඥාවන්තව නිදි වර්ජිතව පින්නත් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පින්නත්නි භික්ෂුන් වහන්සේලා පිරිසක් සරියුත් මහරහතන් වහන්සේ හමු වෙලා අහනවා, හිමියනි මේ ලෝකේ ආර්ය ශ්‍රාවක තෙමේ. මොන තෙමේද? ආර්ය ශ්‍රාවක තෙමේ කොපමණකින් සම්මා දිට්ඨික වන්නේද? මොකක්ද අහන්නේ? මේ ලෝකේ ආර්ය ශ්‍රාවකයා කොපමණකින් සම්මා දිට්ඨික වෙනවද අහනවා පින්නත්නි. ඔන්න ඔය ප්‍රශ්නෙට සරියුත් මහරහතන් වහන්සේ පින්නත්නි බොහෝ ආකාර කිහිපයක් දේශනා කරනවා. ඔන්න එකටම වදාරනවා මෙහෙම. මහණෙනි යමෙකු අකුසලයේ දනීද? මොකද කියන්නේ? අකුසලයේ දනීද? අකුසල මූලයේ දනීද? කුසලයේ දනීද? කුසල මූලයේ දනීද? අන්න ඒක නා පින්නත්නි කවුද? සම්මා දිට්ඨික පුද්ගලයෙක්. පින්නත්නි අකුසලය මොනවද? ඔබ දන්න පින්නත්නි අකුසල මොනවද තියෙන්නේ? අපි වෙන දස අකුසල හඳුන්වන්නේ ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය, බොරු කීම, නැති පින්නත්නි හිස් වචන කතා කිරීම, පරුස වචන කීම, කේලම් කීම, අවිජ්ජාව, ව්‍යාපාදය, මිච්ඡා දෘෂ්ටිය.
පින්නත් මේ 10න් අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභයටයි. මොකටද අවිජ්ජාව කියන්නේ? දැඩි ලෝභයට. ව්‍යාපාදයේ කියන්නේ තරහවට. එහෙමනම් ඔන්න පින්නත් මේ 10 තමයි මොකද්ද? අකුසල කියලා අපි හඳුන්වන්නේ. දැන් ඔබ පින්නත් අකුසල කරනවද නැද්ද මේ 10න්? අපි ඉතින් පින්නත්නි තාම පෘථග්ජනයි. අපි පින්නත්නි හිත මේ දේවල් කරනවද නැද්ද? කරනවා. නමුත් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ අපි පින්නත්නි මේ දස අකුසලයන්ගෙන් වැළකෙන්න ඕනේ. ඊට හේතු නැහැ බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ යමක නිවන් දකින්න බලාපොරොත්තු වන්නේද? මාර්ගයට පිවිසෙන්නේද නිවන් මාර්ගයට පිවිසෙන්නේද? ඔහු විසින් පින්නත්නි එකටම කළ යුත්තේ මොකද්ද? දස අකුසලයන්ගෙන් වැළකෙන්න ඕනේ. අපිත් එහෙමනම් පින්නත්නි යොහුසලුව මහන්සි විය යුත්තේ මොකටද? මුලින්ම දස අකුසල් පින්නත්නි දුරු කරන්න. එහෙමනම් පින්නත්නි මේ 10 මූලය මොනවද? මේ දස අකුසලෙහි පින්නත්නි මූලයන් 3ක් තියෙනවා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. අපි වෙන උදාහරණයක් ගමු. අපි ලෝභයෙන් තමයි හොරකම් කරන්නේ. ලෝභයෙන් මොකද කරන්නේ? හොරකම් කරනවා. දැන් ඔන්න මේ ඉන්න කවුරු හරි කෙනෙක් පින්නත්නි තවත් කෙනෙක්ගේ දෙයක් හොරකම් මුදල් පසුම්බියක් පින්නත්නි ඔන්න පින්නත්නි හොරකම් කරනවා. මේ හොරකම් කරන්නේ ලෝභ සිතින්ද අලෝභ සිතින්ද? ලෝභ සිතින් පින්නත්නි. අපිට නැති අනුන්ගේ දෙයක් පින්නත්නි අපි ගන්නෙම හොර හිතින්. කොහොමද ගන්නෙ? සොර සිතින්මයි පින්නත්නි. එහෙමනම් දැන් පින්නත්නි ඔබට එහෙම උනාට අපි දැන් පින්නත්නි ගත්තොත් නේ හොරකමක් වෙන්නේ. හැබැයි උපසම්පන්න භික්ෂුන් වහන්සේලා පින්නත්නි අනුන්ගේ දෙයක් සොර සිතින් මෙහෙම පින්නත්නි අත ගෑවත් පව් සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලා පින්නත්නි දැන් ඔබ කල්පනා කරන්න මෙහෙම. අද වර්තමානයේ පින්නත් මිනිස්සු හිතන්නේ හාමුදුරු දාන්ට වලඳ පන්සලේ ඉන්නවා කියලානේ. උන්වහන්සේලා පින්නත්නි සැබවින් ඔබ වෙනුවෙන් ජීවිත කාලෙම කැපවීම කරන්නේ. ඔබේ දානෙ කර දෙන්න, බෝධි පූජාව කර දෙන්න පින්නත්නි බොහෝසෙන් කැප වෙනවා. එතකොට ඒ අතරේ පින්නත්නි උන්වහන්සේ ඔබට වඩා පින්නත්නි හාත්පසින් සීලයක් ආරක්ෂා කරනවා. දැන් මේ වටාපත ගන්න පින්නත්නි ඔන්න උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් වෙනත් භික්ෂුවෙකුට වටාපතක් ඔන්න දකිනවා. ආස හිතෙනවා පින්නත්නි. ආස හිතෙන පින්නත්නි මේක අත ගෑවොතින් පින්නත් සොරතිදින් ඒත් අකුසලයක් සිද්ධ වෙනවා. පින්නත්නි මේක ඉස්සුවොතින් මෙහෙම ඒත් අකුසලයක් සිද්ධ වෙනවා. උන්වහන්සේලා පින්නත් දෙයක් ගන්නම ඕනේ නැහැ. එහෙමනම් ඔන්න දැන් පින්නත්නි ලෝභයෙන් තමයි අපි අකුසල කරන්නේ. ද්වේෂයෙන් මොනවද කරන්නේ? ප්‍රාණඝාතය කරනවා පින්නත්. ද්වේෂයෙන් මොකද්ද කරන්නේ? අපි දැන් ඔන්න ඔබේ පින්නත් අතක් ඔන්න මදුරුවෙක් විදිනවා. ඔබ පින්නත්නි මදුරුවෙක් මරන්නේ මෛත්‍රියෙන් ද්වේෂ සිතින්ද? අපි පින්නත්නි කවදාවත් සතෙක්ව සුවපත් වේවා කියලා මරනවද? මට විද්දන තොටක් දෙන්නම් කියලා තමයි පින්නත්නි නේද? එතකොට ඉතින් මදුරුව මැරිලා. දැන් අපි පින්නත්නි සමහර වෙලාවකට මරලා පින්නත්නි පසුතැවෙනවා. අනේ අපරාධි ගහුවේ කියලා. නමුත් පින්නත්නි ප්‍රඥාවන්තයෝ මදුරුවෙක් පින්නත්නි මරන්න කලින් තමයි තේරුම් ගන්නේ. මෙතන මම මැරුවොත් මොකද්ද වෙන්නේ? අකුසලයක් බව. එහෙමනම් පින්නත්නි අපි අන්නේම ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. මෝහයෙන් තමයි පින්නත්නි අපි කාමයේ වර්ධවා හැසිරෙන්නේ. ඔන්න එහෙමනම් ඒ තමයි පින්නත්නි අකුසල සහ අකුසල මූලය. එවන පින්නත්නි කුසල් කියන්නේ මොනවද? දස කුසලයෝ කියන්නේ මොනවද පින්නත්නි? අර පෙර කියපු පින්නත් 10න් වැළකීම. යමෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවද? බොරු කීමෙන් වැළකෙනවද? හොරකම් කිරීමෙන් වැළකෙනවද? කාමයේ වර්ධයෙන් පින්නත්නි වැළකෙනවද? අන්න ඒ කෙනා දස කුසලිය රකින්නවා. එහෙමනම් මේ පින්නත්නි කුසලයන්ට මූලය මොනවද? අකුසල මූල පින්නත්නි ලෝභ දේශ මොහ නම් කුසල මූල අලෝභ අදෝස අමෝහ පින්නත්නි. එහෙමනම් මෙන්න පින්නත්නි මෙන්න මේ 10ත් පින්නත් මේවට හේතුත් යමෙක් දන්නවනම් අන්න ඒක නා සම්මාදිට්ඨිකයි. දැන් මේ දන්නවනම් කියන්නේ පින්නත්නි මෙහෙම කල්පනා කරන්න ඔබ. ඔන්න දැන් කවුරු හරි කෙනෙක් හිතනවා මා විසින් තෘෂ්ණාව පහ කරන්න ඕනේ කියලා. හැමදේම පින්නත් තියෙනවා තණ්හාව පහ කරන්න පින්නත් යමෙක් අදිෂ්ඨාන කරනවා. දැන් ඕ පින්නත් අදිෂ්ඨාන කරාට තණ්හාව පහ කරන්න නම් ඔහු විසින් තණ්හාව ගැන මොකද දැනගන්න ඕනේද නැද්ද? දැනගන්න ඕනේ පින්නත්නි. පිට දෙයක් අයින් කරන්න බෑ තමන් තුළ තියෙන තමන් පින්නත්නි එකට දැනගන්න ඕනේ. ඒ වගේ යමෙක් පින්නත්නි අකුසල් පහ කරන්න නම් අකුසල් දැනගන්න ඕනේ. ඒක සම්මාදිට්ඨික කමක් පින්නත්නි. යමෙක් කුසල වඩන්න නම් කුසල කියන්නේ මොනවද කියලා පින්නත්නි එකට දැනගන්න ඕනේ. එහෙමනම් අපිත් ප්‍රඥාවන්තව පින්නත්නි කුසල අකුසල් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න පින්නත්නි මේක තියෙන කෙනෙක් සම්මාදිට්ඨික පුද්ගලයෙක්. ඔන්න පින්නත් චරිතාර දේශනා කරනවා මෙහෙම. එමෙන්ම මහන්නි යමෙකු ආහාරය දනිද මොකද කියන්නේ? ආහාරය දනීද? ආහාරයට හේතු දනීද? ආහාරය නැති කිරීම දනීද? ආහාරය නැති කිරීමේ ප්‍රතිපදාව දනීද? ඔන්න පින්නත්නි මේ හතරත් යමෙකු දන්නවනම් අන්න ඒ කෙනා
සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොනවද පින්වත්නි ආහාරය කියන්නේ? රොටි පිට්ටු වගේ දේවල්ද? ඒවත් තියෙනවා. නමුත් පින්වත්නි ධර්මයේ ආහාර වර්ග කීයක් තියෙනවද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ මට. 4යි. කීයද? 4යි. මොනවද පින්වත්නි 4? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. එමනම් පින්වත්නි දැන් අපි මේව දැනගෙන ඉන්න ඕනේ. ඔබ විසින් නිකම් මැරෙලා නැතුව පින්වත්නි ප්‍රඥාන්තව මේව තේරුම් ගන්න ඕනේ. දැන් විශේෂයෙන් උපාසකම්මලා තව වැඩි කාලයකුත් නැහැ නේද? දැන් වයසට ගිහිලා පින්වත්නි. ඒ නිසා ඔබ පින්වත්නි යහුසුල මේව නොදන්නව නම් දැනගත යුතුයි. දැනගෙන පින්වත්නි මේව වඩන්න පුරුදු වෙන්න ඕනේ අපි. එහෙමනම් කබලින්කාර ආහාරයකනේ පින්වත්නි මොනවටද? ඔය අපි කන බොන දේවල්. රොටි, පිට්ටු, පාන්, බත් ආදී පින්වත්නි කන බොන හැම දෙයක්ම අයිති වෙන්නේ කබලින්කාර ආහාරයටයි. ඔන්න මේ පුද්ගලයා මේ කබලින්කාර මොනවද කියලා දන්නවා පින්වත්නි. දෙවනෝ පස්ස ආහාර. පස්ස ආහාරය කියන්නේ මොකද්ද පින්වත්නි? පස්ස කියන්නේ මොකටද? ස්පර්ශයටයි. අභිධර්මයේ දැක්කනේ පින්වත්නි පස්ස කියන්නේ ස්පර්ශයට බව. එහෙමනම් මෙන්න මේ පස්ස ආහාරයේ පින්වත්නි ආකාර 6ක් තියෙනවා. චක්කු පස්ස ආහාර. අපි පින්වත්නි ඇහෙන් ස්පර්ශය විඳිනවද නැද්ද? විඳිනවා. අපි පින්වත්නි යම් ලස්සන රූපයක් දැක්කොත් අනේ ෂෝක් කියනවද නැද්ද? අපි කියනවා පින්වත්නි. ඒ කියන්නේ ඇහෙන් ස්පර්ශය ලැබලා. කනෙන් පින්වත්නි ශබ්දයක් ඇහුවම ලස්සනයි කියනවද නැද්ද ශබ්දය? මිහිරි කියන්නේ මේ පින්වත්නි අපි මේ කනෙන් ස්පර්ශයක් ලැබලා. නාසයෙන් පින්වත්නි සුවඳක් ආග්‍රහණය කරලා. පර්ෆියුම් පින්වත්නි සුවඳක් අපි ආග්‍රහණය මේක සුවඳයි කියන්නෙම ඒ පින්වත්නි ස්පර්ශය ලැබලා. දිවෙන් පින්වත්නි කෑමක් කල් රහයි කියන්නේ මේ දිවෙන් ස්පර්ශය ලැබලා. කයනොත් එහෙමයි පින්වත්නි මනසනොත් එහෙමයි. ඔන්න එහෙමනම් පස්ස ආහාරය 6 ආකාරයි. ඔන්න පින්වත්නි සමාධියට පිළ ඒකත් දන්නවා. මනෝ සංචේතන ආහාරය කියන්නේ මොකද්ද පින්වත්නි? අපි මතු ඉපදෙන කරන්නව කර්ම කරන්නේ මෙන්න මේ මනෝ සංචේතන ආහාරයෙන්. මොකක් කරන්නේද? මතු පින්වත්නි ඉපදීම පිණිස රැස් කරන කර්ම රැස් කරන්නේ මෙන්න මේ මනෝ සංචේතන ආහාර තුලින් පින්වත්නි. විඥාන ආහාරය කියන්නේ මොකද්ද? නාම රූපයන්ට පින්වත්නි මූලස්ථානය. මොකද්ද? නාම රූපයන්ට පින්වත්නි මූලික වෙන්නේ මෙන්න මේ විඥාන ආහාරයයි. එහෙමනම් ඔන්න ඔය 4 තමයි පින්වත්නි ආහාර වර්ග 4 මොනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. ඔන්න 4 දන්නවා. ඒ වගේම පින්වත්නි ඔහු මේ ආහාර 4ට පින්වත්නි හේතුවක් දන්නවා. මොකද පින්වත්නි මේ ආහාර 4ට හේතුව? මොකක් වෙන්න පුළුවන්? හිතට කියන බලන්න පින්වත්නි. වැරදුනාට කමක් නැහැ. මේ 4ට පින්වත්නි හේතුව මොකක් විය හැකිද? ඉපදීම නෙමෙයි පින්වත්නි. තෘෂ්ණාවයි මොකද හේතුව? තණ්හාවයි පින්වත්නි හේතුව. එහෙමනම් යමෙක් තුළ පින්වත්නි මේ තණ්හාව තියෙනවා නම් මේ 4ම තියෙනවා පින්වත්නි. දැන් ඔන්න හේතුව. එහෙමනම් පින්වත්නි මේ ආහාර 4 නැති කිරීම කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීමයි. තණ්හාව නැති දෙන පින්වත්නි ආහාර 4ත් නැති වෙනවා. එහෙමනම් දැන් පින්වත්නි සමහර දෙනා මෙහෙම ආහාරත් නැති වෙන කරලා දැන් කබලින්කාර ආහාරය රහතන් වහන්සේලාත් ගන්න ඕනේ පින්වත්නි නේද? රහතන් වහන්සේලාත් ආහාර වළඳනවා. දැන් අපි පින්වත්නි රහත්පතින් වෙනස්. අපි පින්වත්නි කෑමක් කෑවොත් ඒ කන්නෙම ආය කන්න බලාගෙන පින්වත්නි. ලෝභ කමින්. නේද පින්න රහ හොයාගෙන ගිහිල්ලා. හැබැයි රහතන් වහන්සේලා පින්වත්නි කබලින්කාර ආහාරය ගත්තට අවබෝධයෙන් ගන්නේ. මේක හුදෙක් මාගේ ජීවිතය පැවැත්ම පිණිසක් බව තේරුම්ගෙනයි. එහෙමනම් ඔන්න පින්වත්නි තෘෂ්ණාව නැති දන අර ආහාර 4ත් නැහැ. එහෙමනම් මේ ආහාර 4 පින නැති කිරීමේ ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න පින්වත්නි එහෙමනම් යමෙක් ආහාරය දනේද, එයට හේතු දනේද, නැති කිරීම දනේද, ප්‍රතිපදාව දනේද? අන්න ඒක නා පින්වත්නි සම්මා දිට්ඨික පුද්ගලයෙක්. කම්මැලි වගේ දෝ පින්වත බාන ආසන කොට නිදිමත එනවා දෝ දැසම වැහෙන කොට නුවණම වඩා දෙලොවම අපි ජය
ගාන්ට සාදු නාදක් දෙනු දැතම ඒකතු කොට මදි මදි සද්දේ මට නම් නැහැ ඇසෙන්නේ මෙතරම් පිරිස ඇති තැන ඇයි ලත වෙන්නේ තුසිතය වෙතට ඔබේ හඬ රැව් පිළිදෙන්නේ නැවතත් ශබ්දයෙන් සාදුය පවසන්නේ අන්න එහෙම සාදු කියන්න ඕනේ පින්වත්නි නැත්තම් වැඩක් නැහැ. අපි ඔය කියන්නේ සිංහලයේ පින්වත් යුද්ධ නැති කඩවම කොස් කරන්න දානවනේ. ඒ වගේ පින්වත්නි සාදු කියන කට මොකටද? දැන් ඉතින් උපාසකම්මලාගේ දැන් ඔය කට ක්‍රොස් වුණාට අනිත් 24 hours මොන් ෆයර් නේද? එතකොට වහගන්න බෑ. යාළුවෙක් එහෙම හම්බුනාම අනුන් ගැන කතා කරන්න ගියන් පස්සේ පින්වත්නි මේක තමයි ඇත්ත. එහෙම නේද ඔබ පින්වත්නි ඒක පිළිගන්නවද නැද්ද? ඒක තමයි පින්වත්නි ඇත්ත. නමුත් අපි පුරුදු වෙන්න ඕනේ මෙන්න මෙතනදී පින්වත්නි කතා කරන්න. අපි කට හුරු කරන්න ඕනේ පින්වත්නි. හොඳයි. එහෙමනම් ඕන පින්වත් තවත්. එමෙන්ම මහණෙනි යමෙකු දුක දනීද දුකට හේතුව දනීද දුක නැති කිරීම දනීද නැති කිරීම ප්‍රතිපදාව දනීද අන්න ඒකනත් පින්වත්නි සම්මාදිට්ඨික පුද්ගලයෙක්. මොකද පින්වත්නි දුක කියන්නේ? කන්න බොන්න නැති එකද? අඳින්න නැති එකද? පින්වත්නි ඉපදි දුක කියන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඔන්න පින්වත්නි මේක තමයි අපි දුක කියන්නේ. ඉපදීම පින්වත්නි දුකද සැපද? දුකක්. වයසට යාම දුකද සැපද? දුකක්. ලෙඩවීම දුකද සැපද? දුකක්. මැරෙන එක කොහොමද හැමෝටම දුකක්. එහෙමනම් පින්වත්නි මේ දුකට හේතුව මොකද්ද? පින්වත්නි දුකට හේතුවත් ජාති, ජරා, ව්‍යාධි මරණමයි. පින්වත් දැන් වයසට යෑම දුක නම් ඉතින් වයසට යෑම තමයි ඒකට දුකට හේතුවත්. යමෙක් වයසට යනවා පින්වත් දුකට හේතුව වයසට යෑමයි. යමෙක් වෙනන පින්වත් ඒක දුකට හේතුව මරණයමයි. එහෙමනම් ඔන්න දුකට හේතුව මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. එහෙමනම් පින්වත් දුක නැති කිරීම කියන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි මරණ නැති කිරීමයි. යමෙක් පින්වත් ඉපදීම නැති කරයිද? ලෙඩවීම නැති කරයිද? වයසට නැති කරයිද පින්වත් යන්නේ කෙනා දුක නැති කරනවා. එහෙමනම් පින්න දුක නැති කිරීම ප්‍රතිපදාව මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයමයි. ඔන්න එහෙමනම් යමෙක් පින්වත්නි ප්‍රඥාවන්තව දුක තේරුම් ගනීද? එයට හේතුව තේරුම් ගනීද? නැති කිරීම කරයිද? ප්‍රතිපදාව දනීද? අන්න ඒකනත් පින්වත්නි එහෙමනම් සම්මා දිට්ඨිකයි. දැන් පින්වත්නි ඔබ බලන්න ඔය අතරින් ඔබත් සම්මා දිට්ඨිය මේ සූත්‍ර දේශන අතරතුරදී ඔබ පින්වත්නි මෙනෙහි කරන්න. මම මොනවා ගැනද ඔබට පින්වත්නි මේ දේශන අතරතුරදී මෙනෙහි කිරීමේ හැකියාව පවතිනවා. ඔන්න පින්වත්නි තවත් පුද්ගලයෙක් එමෙන් මහන්නේ යමෙකු ජරා මරණ දෙක දනීද? මොකද කියන්නේ? ජරා මරණ දෙක දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීම දනීද? ප්‍රතිපදාව දනීද? අන්න ඒකනත් පින්වත්නි සම්මාදිටක පුද්ගලයෙක්. ජරා මරණ කියන ජරාව කියන්නේ මොකටද? ජරාවටපත් වීම කියන්නේ මොකද්ද? වයසට යෑමයි. දැන් පින්වත් මේ බණහන පින්වත් වැඩිපුරම ඉන්න උපාසකම්මලා. වයසට ගියේ පින්වත් උදවියයි. දැන් වයසක උදවිය පින්වත් අද වර්තමානයේ වයසට ගියාට ඔබට පින තරුණ කාලයක් තිබුණා නැද්ද? තිබුණා. අද වර්තමාන නම් කෙස් ටික පින්වත්නි සුදු වෙලා ගිහිල්ලා. හම ටික රැලි වැටලා ගිහිල්ලා. දත් ටික පින්වත්නි හැලිලා ගිහිල්ලා. ශක්තිය නැහැ. හැරමිටි පාවිච්චි කරන්නේ. දැන් අද වර්තමානයේ පින්වත්නි ඔහොමුණාට තරුණ කාලයක් ඔබටත් තිබුණා. පොඩක් මතක් කරන්න බලන්න පින්වත්නි. තමන්ගේ හැමෝගෙම තරුණ කාලයක් තිබුණා. ඒ කාලේ පින්වත්නි කෙස් ටික සුදුට කළුවට අදට සුදු වුණාට ඒ කාලේ පින්වත්නි කළුවට තිබුණා. හම ටික පින්වත්නි පැහැපත්ව තිබුණා. දත් ටික ලස්සනට තිබුණා. ඔන්න පින්වත්නි මෙනෙහි කරන්න ඕනේ. දැන් තරුණයෙක් පින්වත්නි මෙනෙහි කරන්න මෙහෙම. අද මගේ මේ වර්තමානයේ කළුවට තියෙන කෙස් ටික අර වගේම දවසක සුදු වෙනව නේද? අද මගේ ලස්සනට තියෙන මේ හම ටික අර වගේම යම් දවසක රැලි වැටෙනව නේද? අද මගේ මේ ලස්සනට තියෙන දත් ටික අර වගේම යම් දවසක හැලෙනව නේද? මගේ ශක්තිය දින දින දුර්වල වෙනවා නේද? ඔන්න පින්වත්නි මේක දෙපැත්තෙන් මෙනෙහි කරන්න ඕනේ. එහෙමනම් ජරාව කියන්නේ මොකටද? ලෙඩවීමටයි. පින්වත්නි මේ ලෝකේ යමෙක් ඉපදුනොත්
ජරාවටපත් වෙනවද නැද්ද? වෙනවාම තමයි පින්වත්නි. බුදු පියාණෝ දේශනා කරේ පින්වත්නි මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේගේ අවසාන පරිච්ඡේදයේ පින්වත් ජීවිත කාලය තුලදී මේ ශරීරයේ පින්වත්නි හරියට දිරච්ච කරත්තයක් ප්‍රතිසංස්කරණය කරමින් යූස් කරනවා වගේ. ඒ කියන්නේ උන්වහන්සේ මේ ශරීරය දැන් උන වියපත් වෙලා රැලි වැටිලා ගිහිල්ලා. දැන් පින්වත්නි ආනන්දහාම බුදුන් වහන්සේගේ මේ පිට අත ගන්නකොට පින්වත්නි හැම රැලි වැටිලා තිබුණේ ඒ කාලෙ වෙද්දී. බුදුන් වහන්සේ බුද්ධත්ලම් අවදීදී මේ හැම හරි පැහැපත්. හැබැයි කෙමෙන් උන්වහන්සේ පින්වත්නි වියපත් වුණා. එනිසායි පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සත්පුරුෂයෝ වනාහි ජරාවටපත් වීම අවබෝධ කරගත යුතුයි. එමණ පින්වත්නි මරණයටපත් වීම කියන්නේ මොකද්ද? ආයුස්මාච විඥානං. ආයුෂත් විඥානෙත් පින්වත්නි පහ වෙන තැන තමයි අපි මරණය කියලා හඳුන්වන්නේ. මේ ලෝකෙ පින්වත්නි අපේ මරණය ගත්තාන් පස්සේ අපි කොහොමද හඳුන්වන්නේ? ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක. ආයුෂ පින්වත්නි ඉවර වීමෙන් කර්මය ඉවර වීමෙන් ওই දෙකම ඉවර වීම සහ පින්වත්නි ස්වභාවික විපත් මත අපි මරණයටපත් වෙනවා. බුදු පියාණෝ දේශනා කරන්නේ පින්වත්නි නත්ති ජාතස්ස අමරණං. මේ ලෝකේ පින්වත්නි කොහේවත් අපිට හේකුවට හම්බෙන්නේ නැහැ අමරණීය කෙනෙක්. කවුරු හරි පින්වත්නි කල්ප ගාණක් හරි ඉඳලා මිය යනවාම තමයි. අපි පින්වත්නි උත්පත්තිය සහේ වේදම් මරණං ආකතං සදා. අපි ඉපදුනා නම් ඉපදෙන්නේම පින්වත්නි මොකක් අරගෙනද? මරණය අරගෙන. මරණයට ගොර මරුවට පින්වත්නි අපේ නිරතර අවශ්‍යම නැහැ. අපි පින්වත්නි කොච්චර සැලසෙපත උඩ අදාළම නැහැ පින්වත්නි. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී පින්වත්නි කොහොම තතු හිටියත් පින්වත්නි අපි මරණයටපත් වෙනවම තමයි. ඔන්න එහෙමනම් පින්වත් දැන් මේ ජරා මරණ දෙකට හේතුව මොකද්ද? ඉපදීම. මොකද්ද හේතුව? දැන් අපි පින්වත්නි ඉපදුනාමනේ වයසට යන්නේ එහෙම නේද? ඉපදෙන්නම ඕනේ වයසට යන්න. ඉපදෙන්නම ඕන මැරෙන්න. නොඉපදි පින්වත්නි කවුරුත් වයසට යනවද? වයසට මැරෙන්නේ නැහැ. එහෙමනම් ජරා මරණ දෙකටම පින්වත්නි හේතුව ඉපදීමයි. දැන් ජරා මරණ නැති කිරීම කියන්නේ මොකද්ද එහෙමනම්? ඉපදීම නැති කිරීමටයි. කවුරු හරි කෙනෙක් පින්වත් මේ ඉපදීම ෂේ කරයිද? ජාතිය පින්වත් නිරුද්ධ කරයිද? අන්න ඒක නා වයසට යන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ. එහෙමනම් පින්වත්නි මෙන්න මේ ජරා මරණ නැති කිරීම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න එහෙමනම් යමෙක් පින්වත්නි ජරා මරණ දෙක දනීද? එයට හේතුව දනීද? නැති කිරීම දනීද? ප්‍රතිපදාව දනීද? අන්න ඒ කෙනත් උතුම් වූ සම්මාදිට්ඨික පුද්ගලයෙක්. ඔන්න තවත් කෙනෙක් පින්වත්නි. එමෙන්ම මහණෙනි යමෙකු ඉපදීම දනීද? මොකක්ද දන්නවද අහන්නේ? ඉපදීම දනීද? එයට හේතුව දනීද? ඒ නැති කිරීම දනීද? ප්‍රතිපදාව දනීද? අන්න ඒ කෙනත් පින්වත්නි සම්මාදිට්ඨික පුද්ගලයෙක්. ඉපදීම ගත්තට පින්වත්නි ආකාර හතරයි. මොනවද? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. සමහර පින්වත්නි බිත්තර වලින් ඉපදෙනවා. සමහර පින්වත්නි මව් කුසෙන් අපි වගේ ඉපදෙනවා. සමහර පින්වත්නි වතුර මූලික කරගෙන ඉපදෙනවා. සමහර පින්වත්නි ඕපපාතිකවම දෙවියෝ වගේ පහළ වෙන අය ඉන්නවා. කොහොම හරි අපිට පින්වත්නි කෙලෙස් තියෙනම් මේ හතරෙන් අනුව අපි ඉපදෙනවද නැද්ද? කොහේ හරි පින්වත්නි ඉපදෙන්න වෙනවාම තමයි. එහෙමනම් පින්වත්නි ඉපදීමට හේතුව මොකද්ද? මොකද්ද ඉපදීමට හේතුව? ඇහෙන්නේ නැහැ පින්වත්නි. ඉපදීමට හේතුව කර්මයයි. මොකද්ද හේතුව? කර්මයයි පින්වත්නි. දැන් ඒක වෙන්නේ මෙහෙමයි පින්වත්නි. දැන් අද වර්තමානයේ මේ පිටස බණ අහනවනේ. නමුත් දැන් ওই බණ ඇහුවට පින්වත්නි කය මෙතන හැමෝගෙම හිත මෙතන නෙවෙයි. ඕස්ට්‍රේලියා, එංගලන්ත, නිව්සීලන්ත පින සමහරුන්ගේ හිත. කය මෙතන ගව් ගණන් පින්වත්නි හිත වෙනහසට තියෙන්නේ. එහෙමනම් ඔබ පින්වත්නි ජීවිතේ රටාව තුල හිතන සෑම පින්වත්නි පැතුමක් පාසාම කර්ම රැස් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරේ කොහොමද? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. අපි පින්වත්නි මේ චේතනාව නිසා කර්ම රැස් කරනවා. ඒක සිතින්, කයින්, වචනයෙන්. එහෙමනම් ඔබ පින්වත්නි රැස් කරන හැම චේතනාවක්ම පින්වත්නි කර්ම වශයෙන් එකතු වෙන කොහෙටද? භවයට එකතු වෙනවා. මොකටද එකතු වෙන්නේ? භවයට. භවය කියන්නේ පින්වත්නි කර්ම බීජ රැස් කරන කැටය වගේ. මොකක් වගේද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් පින්වත්නි මෙහෙම කල්පනා කරන්නකෝ. අපි උපන්දා පටන් පින්වත්නි මැරෙනකම් කෑම කනවද නැද්ද? කෑම කනවා පින්වත්නි. එහෙමනම් ඔන්න පින්වත්නි කෑම කන වතුර බුනාගේ අපි හැම දෙයක් පින්වත්නි පළතුරු, ටොෆි, චොකලට් ආදී ගොඩක් දේවල් අපි කෑමට ගන්නවා. දැන් මෙහෙම කල්පනා කරන්න පින්වත්නි ඔන්න. අපි පින්වත්නි කෑම කන්න ඕන කැටයක් තියෙනවා. අපිට අවශ්‍ය පින්වත්නි කෑම එකක් ගන්න තියෙනම්
ඒ අවශ්‍ය මුදල පින්නත් අපි හරිනම් ඕන කැටේට දාන්න ඕනේ. එහෙම දැම්මොත් පමණ අපිට කෑම ලැබෙන්නේ. ඔන්න පින්නත් අපි දැන් ටොපියක් කන්න ඕන නම් රුපියල් 5ක් අපි කැටේට දාන්න ඕන. දැන් අපිට කෑම හම්බෙන්නේ නැහැ. උදේ කෑමක් කන්න ඕන නම් ඒ අවශ්‍ය කරන පින්නත් කැටේට දාන්න ඕන. එහෙම නැත්නම් අපිට කෑම ලැබෙන්නේ. එහෙමනම් පින්නත් අපි මැරෙනකම කෑම කනවනේ. මැරෙනකම පින්නත් අර කැටේ පිරවෙනවද නැද්ද? කැටේ පින්නත් පිරවෙනවා. ඒ වගේම මේ පින්නත් භවයත් අර කැටේ වගේමයි. මැරෙන කම්ම පින්නත්නි කැටේ පිරවෙනවද නැද්ද? පිරෙනවා පින්නත්නි. ඔක පිරලා පින්නත්නි මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? භවයන්ද කැටේ පින්නත්නි බිඳෙනවා. බිඳිලා ඔහු තීරණය කරනවා පින්නත් අපේ භවපච්චයා ජාතිනේ. ඊළඟ පෙන් ජාතිය ඔහු තීරණය කරනවා. වැඩිපුරම කුසල් නම් කරලා තියෙන ඔබ හොඳ ආත්මයක. වැඩිපුරම අකුසල් නම් කරලා තියෙන්නේ ඔබ නරක ආත්මයක. එනිසා බුදුන් දේශනා කරන පින්නත්නි සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුදානු ශාසනං. අපි පින්නත්නි හැම වෙලාවකම මොනවද කළ යුත්තේ? කුසල ධර්මයෝ. එනිසා පින්නත්නි බුදුන් වහන්සේ එහෙම අපිට මාර්ගය පෙන්වන්නේ. ඔන්න එහෙමනම් ඉපදීමට හේතුව මොකද්ද? කර්මයයි. එහෙමනම් ඉපදීම නැති කිරීම කියන්නේ මොකද්ද? කර්මය නැති කිරීමයි. රහතන් වහන්සේ පින්නත් මේකනේ කරන්නේ. මේ කර්මය පින්නත්නි ශ්‍රේය කරනවා. මොකද්ද කරන්නේ? ශ්‍රේය කරනවා. කර්මය පින්න නැති කරන්නේ මොකක් තුලින්ද? අපි පින්නත්නි කර්මය නැති කරන්නේ මොකක් තුලින්ද? භාවනාව තුලින්. මොකක් තුලින්ද නැති කරන්නේ? භාවනාව තුලින්. උදාහරණයක් පින්නත්නි ගමු මෙහෙම. ඔන්න තරුණයෙක් ඉන්නවා. මේ කෙනා පින්නත්නි අවුරුදු 20ක් යනකම්ම එක එක පින්නත් අකුසල ආදී කර්ම කරනවා. හැබැයි පින්නත්නි 20න් පස්සේ ඔහු අදිෂ්ඨාන කරනවා මම කර්ම රැස් කර ඇති. දැන් මාව විසින් නිවන් දකින්න බලන අදිෂ්ඨාන කරනවා. නමුත් දැන් පින්නත්නි ඒ කෙනා අවුරුදු 20ක් කර්ම රැස් කරානේ. ඒ පින්න රැස් කර කර්ම නැති කරන්නේ මොකක් තුලින්ද? භාවනාව තුලින් පින්නත්නි. දැන් මේ භාවනාව කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි පින්නත්නි. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ භාවනාව කරන්න කියලා. භාවනාව වේදින තුල පින්නත්නි මොකද්ද වෙන්නේ? අපේ කර්ම නිරුද්ධ වෙනවා. ඔන්න එහෙමනම් කර්මය නැති දන ජාතියත් ඉපදීමත් නැති වෙනවා. එහෙමනම් ඉපදීමේ පින්නත්නි නැති කියන ප්‍රතිපදාව මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයයි. සමහරු බාන ආසති පැහැදී මෙන් ඔන්න එන මුදු දෝසක් පෙනෙනවා මෙහි දී අන්න අරහාමිනේ නිදි කිරණවා පුටුවේ අන්න ඔක්කොම කිරපු නිදි මල්ලට දාගන්න. දැන් පින්නද වර්තමාන උපාසකම්මලා පොලේ යද්දී බනට එද්දී පින්න අඳුර ගන්න ඇඳුමෙන් විතරයි. අපිට දෙකටම මල්ලක් උස්සන් යනවනේ. දැන් බනහන්නේ මල්ලක් උස්සන් යන්නේ පින්නත් මොකටද? කිරණ නිදි පින්නත් එකට දාගන්නයි. දැන් බනහන්න ආවට පස්සේ උපාසකම්මලට හරි පින්නත් ලෙඩ තියෙන්නේ නිදිමත එනවා කම්මැලි නේද පින්නත්නි? බනහන්න ආවම විතරයි. ඇත්තටම පින්නත්නි ඔබට බනහන්න ආව පස්සේ නිදිමත එන්නේ කවුරු නිසාද? කවුරු නිසාද පින්නත්නි නිදිමතක් එන්නේ? කෙලෙස් නැමැති මායя නිසා. දැන් ඔබට පින්නත්නි බනහන්න ආව පස්සේ නිදිමතයි. හැබැයි සින්දු අහන ගියන් පස්සේ නිදිමත නෑ. දැන් අද පින්නත්නි බන හැර මෙතන මියුසිකල් ෂෝ එකක් තිබ්බනම් උපාසකම්මල කොහොමද නේද? ඉලයට කැඩනකම්ම නටනවා. පස්සේ පින්නත්නි පත්තු බඳින්නේ. එහෙමනම් දැන් පින්නත්නියට හේතුව මොකද්ද? දැන් මායя පින්නත්නි කෙලෙස් නැමැති මරුව කැමැති ඔබ පින්න සතසස දුවන වටයි. ඔබ පින්නත් නිසහව මොකද්ද කරන්නේ? බනහන් ආවට පස්සේ පින්නත්නි මනසට නිදිමත බව ගේනවා. කම්මැලිකම ගේනවා. ඒතර බනහන්න බෑ. හැබැයි සින්දු අහන ගියාට පස්සේ කෙලෙස් වැඩෙනවනේ. ඔහු ඒකට කැමැති. එනිසා පින්නත් ඔබ නිදිමතක් එනවද? නිදිමතක් එන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවන්තය මොකද කරන්නේ? නිදිමත ආවට පස්සේ ඔහු ඒකට අහු වෙන්නේ නැහැ. ඔහු දන්නවා මේක මාර්ග ගුලක් බව. ඒක තේරුම් ගන්නවා. එන ඔබත් පින්නත් ඒක තේරුම් ගන්න ඕනේ. බනහන එකට පස්සේ නිදිමත එනවා තමයි. නමුත් ප්‍රඥාවන්තව නිදිමත දුරු කරන්න පින්නත් පුරුදු වෙන්න ඕනේ. ඕක පුරුදු නම් පස්සේ පින්නත් හරි ලේසි. පුරුදු නම් බනහන ගමන් නිදිමත එන්නේ නැහැ පින්නත් අපිට. හොඳයි එහෙනම් ඊළඟට පින්නත් දේශනා කරන මෙහෙම. එමෙන් මහන්නේ මේ ලෝකෙම උපාදානයේ දනීද? මොකක්ද අහන්නේ? උපාදානයේ දනීද? එයට හේතුව දනීද? ඒ නැති කිරීම දනීද? නැති කිරීමේ ප්‍රතිපදාව මාර්ගය දනීද? අන්න ඒකවත් පින්නත් සම්මාදිටික පුද්ගලයෙක්. මොකද පින්නත් උපාදානය කියන්නේ? අල්ලා අපි වෙන දඩිසේ අල්ලගෙන අපි කියන උපාදානය කියලා. අපි යම් දෙයක් පින්නත් අල්ලා ගන්නවා නම් එතන තියෙන මොකද්ද? උපාදානයයි. දැන් අපි
පංචස්කන්ධ ගැන කියනකොට පින්නත් පංචස්කන්ධය මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය පහ තමයි පින්නත්නි පංචස්කන්ධය. දැන් සමහර පින්නත් උපාසකම්මලට මේව දන්නවා හැබැයි මුල මතක නැහැ. කෙනෙක් කියනනේ පින්නත්නි මුල කිව්වොත් ඔන්න ඔක්කොම වඩා හයියෙන් කියනවා. හැබැයි මුල මතක නැහැ. එහෙම වෙන්න බෑ පින්නත්නි. ඔබට කවුරු හරි කෙනෙක් ඇහුවොතින් මතකේ තියෙන්න ඕනේ. අසවල් පින්නත්නි වෙනින් වශයෙන්. එහෙමනම් රූපය ගත්තාන් පස්සේ පින්නත් අපි රූපය අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. අපි රූප බලන්නේ මොකෙන්ද? ඇහෙන්. අපි පින්නත්නි රූපයක් බලන්න ඇහෙන් විතර දැහැත් තිබ්බොත් අපි රූප බලන්න පුළුවන්ද? බෑ පින්නත්නි. රූප බලද්දී ආකාර තුනක් වෙනත්නේ එකතු වෙන්න ඕනේ. ඇසක්, රූපයක්, චක්කු විඥානයත්. එහෙමනම් අපි පින්නත්නි රූප බලනවා. බලුවා විතරනේ පින්නත් අපි රූප අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. දැන් කල්පනා මෙහෙම පින්නත් පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි පුතයි. අම්මා පුතාගේ රූපය අල්ල ගන්නවද නැද්ද? මගේ එකක අල්ල ගන්නවා පින්නත්නි. පුතත් අම්මගේ තාත්තගේ රූපය මගේ එකල අල්ල ගන්න යනවා. එහෙමනම් ඒ අල්ලගෙන ඉස අපි කියනකොට පින්නත් ඒකට රූප උපාදානස් කියලා අපි හඳුන්වනවා. වේදනාවකට අපි එහෙමත් පින්නත් මේ වේදනාවත් එහෙමයි. අපි පින්නත් වේදනාව අල්ල ගන්නවද නැද්ද? වේදනාවත් අල්ල ගන්නවා. එනිසීට අපි කියනවා වේදනා උපාදානස්කන්ධ කියලා. සංඥාවත් පින්නත් මේ ආකාරයෙන්. සංඥාව කියන මොනවටද පින්නත් අපි සංඥා කියන්නේ? අපි කියන්නේ අමල්, කමල්, නාමල්, සුනිමල්. අමල් කියන්නේ මගේ පුතා, සුදු පුතා කියලා පින්නත් හඳුන්වන හැම දෙයක්ම සංඥා නාම. අපි පින්නත්නි සංඥාව අල්ල ගන්නවද නැද්ද? සංඥාව අල්ල ගන්නවා. එනිසා ඒකට කියනවා අපි සංඥා උපාදානස්කන්ධ කියලා. සංස්කාරات එහෙමයි, විඥානත් එහෙමයි. එහෙමනම් ඔන්න පින්නත් දැන් උපාදානය කියන අල්ලා ගැනීමට. එහෙනම් පින්නත් උපාදානයට හේතුව මොකද්ද? අල්ලා ගැනීමට හේතුව මොකද්ද? තණ්හාවයි. මොකද්ද හේතුව? අපි පින්නත්නි අල්ලා ගන්න හැම දෙයක්ම අල්ලාගන්නේ තණ්හාව නිසා. අම්ම කෙනෙක් පුතෙක් අල්ලාගන්නෙත් තණ්හාව නිසා. තාත්තා කෙනෙක් පුතෙක් අල්ලාගන්නෙත් තණ්හාව නිසා. අපි පින්නත්නි මේ හැමදේම අල්ලගන්න තණ්හාව නිසා. දැන් මේ තණ්හාව පින්නත් අපිට එපා වෙන්නේ නැහැ. තණ්හාව කියන දේ පින්නත් මේ හිතට කවදාවත් එපා වෙන්නේ නැහැ. බුදුහාර දේශනා කරේ යතාපි මූලේ අනුපද්ද වේදල්හි ජින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. පින්නත් මේ තණ්හාව නැති ගස. දැන් අපි පින්නත් ඔන්න ගහක් මැදින් කැපුවොත් මොකද්ද වෙන්නේ? ආය ලියලනවා පින්නත්නි. තණ්හාවත් එහෙමයි. පොඩ්ඩක් වෙන තයින් කරවතින් ආයෙ වැඩෙනවා. හැබැයි පින්නත් ගහක් අපි මුලින්ම කපලා දැම්මොතින් මොකද්ද වෙන්නේ? ආයෙ ලියලනවද? ආයෙ ඒ වගේ තණ්හාවත් අපි මුලින්ම මුලින්ම අපෙන් දාන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මිනිස්සු ගත්තන් පස්සේ පින්නත් මේ තණ්හාව නිසා කොච්චරනම් දේවල් කරනවද? ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. මේක නා පින්නත් ඇල්ටෝ කාරයක් ගනොත් මේක නා වැගන්ආර් එකක්. මේ පැත්තේ කෙනා පින්නත් අවුඩියක් ගනොත් මේ පැත්තේ කෙනා පින්නත් මර්සිඩීස් බෙන්ස්. දැන් පින්නත් එහෙම ගේන්නේ ලෝඩම ණය වෙලා වෙන්න පුළුවන්. හැබැයි තත්ත්වයක් ගන්න පින්නත් මොකද්ද කරන්නේ? ඔන්න ගේනවා. එහෙනම් මේ තණ්හාව කියන දේ පින්නත් ඇත්තරම එපා වෙන්නේ නැහැ. අපි එපා කරව ගන්න ඕනේ පින්නත්නි. එනිසයි මේ ධර්මයේ උසුල පින්නත් අපි හැසිරෙන්න ඕනේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න අපි නැත කවුද රකින්නේ? ධර්මයේ රකින්නවා. එහෙමනම් ඔන්න පින්නත්නි උපාදානයට හේතුව මොකද්ද? තණ්හාවයි. උපාදාන නැති කිරීම කියන්නේ මොකද්ද? එහෙමනම් තණ්හාව නැති කිරීමටයි. තණ්හාව නැහැ කියන්නේ උපාදානයේ පින්නත්නි කොහොමත් නැහැ. එහෙමනම් මේ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයටම තමයි. ඔන්න පින්නත් එහෙමනම් ඒ කියන උපාදානයේ දනේද හේතුව දනේද නැති කිරීම දනේද ප්‍රතිපදාව දනේද ඒකනත් පින්නත්නි සම්මාදිට්ඨික පුද්ගලයෙක්. ඊළඟ කෙනා පින්නත්නි එමෙන් මහන්නේ යමක වේදනාව දනේද මොකක්ද අහන්නේ? වේදනාව දනේද හේතුව දනේද නැති කිරීම දනේද ප්‍රතිපදාව දනේද? අන්න ඒකනත් පින්නත්නි සම්මාදිට්ඨිකයි. පින්නත්නි වේදනාව ආකාර කීයක් තියෙනවද? 6 ආකාරයි. චක්කු වේදනා, සෝත වේදනා, ගාන වේදනා, ජීවහා වේදනා, කය වේදනා සහ මනෝ වේදනා. පින්නත් මේ වේදනාව කියන්නේ මොකටද? වේදනාවට පින්නත් හේතුව මොකද්ද? ස්පර්ශයයි. මොකද්ද වේදනාවට හේතුව? ස්පර්ශයයි. බුදුන් වහන්සේ දේශනා කරන පින්නත් මේ ස්පර්ශ වර්ග තුනක් තියෙනවා. සුඛ ස්පර්ශ, දුක්ඛ ස්පර්ශ, අදුක්ඛම සුඛ ස්පර්ශ. සපවත් ස්පර්ශ තියෙනවා පින්නත්. හරියට මේ වගේ දැන් ඔන්න පින්නත් ඔබගේ අතක් කවුරු හරි කෙනෙක් සිනිදු පැහැපත් අතගත් ඔබ කැමතිද? අපි කැමතියි පින්නත්නි. මේ කනට පින්නත් ලස්සන සින්දුවකද අපි කැමතිද? අපි කැමතියි. මොකද පින්නත් එක සැපවත් නිසා. සමහර ඒවා තියෙනවා පින්නත්නි හරි කටුකයි. අපි කැමති නෑ. දැන් ඔන්න පිට කවුරු හරි කෙනෙක් කැතට සින්දුවක් කිව්වොත් අපි කැමති දහගෙන ඉන්න කැමති නෑ පින්නත්නි. අපි පින්න අතක් කෙනෙක්ට අපි කැමතිද ඉන්න
කැමති නැහැ. මොකද අපිට මේක දුක බව. අපි දන්නවා පින්නාත්නි. සමහර ඒවා තියෙනවා දුකත් නැහැ සැපත් නැහැ. අන්න පින්නාත්නි මධ්‍යස්ථය. උපේක්ෂාව අපි අතහැරලා දානවා. එහෙමනම් ඔන්න පින්නාත්නි සැපවත් ස්පර්ශ, දුක් වූ ස්පර්ශ, උපේක්ෂා ස්පර්ශ. කොහොම හරි අපි පින්නාත්නි ස්පර්ශය අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. උදාහරණයක් පින්නාත්නි ඔන්න සැමියෙකුගේ බිරිඳක ඔන්න පින්නාත්නි සැමියෙක් සහ බිරිඳෙක් ඉන්නවා. දැන් බිරිඳ පින්නාත්නි බලාපොරොත්තු වෙන්නේ කාගේ ස්පර්ශයද? සැමියාගේ ස්පර්ශය. හදිසියෙන්වත් සැමියා පින්නාත්නි වෙන කාන්තාවක ස්පර්ශය කරොත් මොකද වෙන්නේ? ගෙදරම තමයි බලාගන්න නේද පින්නාත්නි? කොහොම හරි එහෙම වෙන්නේ මොකද? තමන් පින්නාත්නි ස්පර්ශය මගේ කියලා අල්ල ගන්න නිසා පින්නාත්නි. අපි හැමෝම මේ කරනවද නැද්ද? කරනවා පින්නාත්නි. එහෙමනම් මෙන්න මේ ස්පර්ශය දෙන පින දෙකට හේතුව ස්පර්ශය පින්නාත්නි වේදනාවට හේතුව ස්පර්ශයයි. එහෙමනම් වේදනාව නැති කිරීම කියන්නේ මොකද්ද? ස්පර්ශය නැති කිරීමටයි. ස්පර්ශ නැහැ කියන පින්නාත්නි වේදනාවක් නැහැ කියන දෙයයි. ඒ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න පින්නාත්නි එහෙමනම් යමෙක් වේදනාව දනේද? හේතුව දනේද? නැති කිරීම දනේද? ප්‍රතිපදාව දනේද? අන්න ඒකනත් පින්නාත්නි එහෙමනම් සම්මාදිටික කෙනෙක්. යහපත් දැකීමක් තියෙන කෙනෙක්. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ යමක විඥානයේ දනේද? මොකක්ද අහන්නේ? විඥානයේ දනේද? ඒට හේතුව දනේද? නැති කිරීම දනේද? ප්‍රතිපදාව දනේද? පින්නාත්නි යන්නේ කෙනත් සම්මාදිටිකයි. මොකද පින්නාත්නි විඥානය කියන්නේ? ඔබට පින්නාත්නි විඥානයේ ආයුෂක් කියන්න පුළුවන්ද? ඔය සමහරු කියන ඇහුවම් පස්සේ මට 20යි මට නෙමෙයි පින්නාත්නි මිනිස්සු කියනවා 20යි කියනවා 30යි කියනවා පින්නාත්නි 50යි කියනවා. ඒ කියන්නේ මේ ආත්මේ පින්නාත්නි. නමුත් අපිට විඥාණයට ආයුෂක් කියන්න පුළුවන්ද? අපි කාටවත් බෑ පින්නාත්නි. ඒට හේතුව මෙහෙමයි. බුදුහාමර දේශනා කරනවා පින්නාත්නි සංයුක්ත නිකායේ තියෙන අචින්ත්‍ය කියලා සූත්‍රයක්. මොන සූත්‍රයේද? අචින්ත්‍ය සූත්‍රය. අචින්ත්‍ය කියන වචනේ අර්ථය මොකද්ද? අන්න හරි. අපිට පින්නාත්නි හිතලා කෙලවර කරන්න බෑ කියන එක අචින්ත්‍යය කියන පින්නාත්නි කෙලවරක් නෑ කියන එක. මේ අචින්ත්‍ය සූත්‍රයේ පින්නාත්නි අචින්ත්‍ය කාරණා විෂයන් 4ක් උගන්වනවා. එක බුද්ධ විෂය මොකද්ද? බුද්ධ විෂය, ධාන විෂය, කර්ම විෂය සහ අන්තිම එක මොකද්ද? ලෝක විෂය. මොනවද 4? බුද්ධ විෂය, කර්ම විෂය, ධාන විෂය සහ ලෝක විෂය. දැන් මේ ලෝක විෂය එක තමයි බුදුහාම දේශනා කරේ කොහොමද? අනමතග්ගෝ යම් භික්කවේ සංසාර පුබ්බා කෝටන පඤ්ඤයි. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. කෙලවරක් පිටත් අපිට හොයන්න පුළුවන්ද? බෑ පින්නාත්නි. කල්ප ගණන් පස්සට ගියත් පින්නාත්නි කෙලවරක් නෑ. තව යනවා පින්නාත්නි මේක. කොච්චර ගියත් ඉවරයක් වෙන්නේ නෑ පින්නාත්නි. හැබැයි කොච්චර ගියත් පින්නාත්නි ගිහිල්ලා අන්තිමේ ආරම්භයක් තියනවද නැද්ද? ආරම්භයක් නැති කවදා හරි තියනවා පින්නාත්නි අපිට හොයන්න බැරි වුණාට. එහෙමනම් අන්න ඒ ආරම්භයේ තමයි අපේ මේ විඥාණයත් උත්පත්තිය ලැබලා තියෙන පින්නාත්නි. අන්න එදා පටන් කල්ප ගාණක් වෙනත් මේ විඥානේ දුවනවා. ඔබෙත් මගෙත් හැමෝගෙම මෙහෙම පින්නාත්නි. ඔය දුවන අතරේ සක්දෙව් වෙන්නේ නැති, බඹලොව යන්නේ නැති, අපාය යන්නේ නැති, සතෙක් වෙන්නේ නැති, මිනිස්සුયો වෙන්නේ නැති පින්නත් නේද? කොච්චරනම් පව් කරනද පින් කරනද ඇද්ද පින්නාත්නි. කොහොම හරි අපේ මේ විඥානේ සසර දුවදි පින්නත් ආකාර තුනකට හුරු වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. පිනට පවට භාවනාවට. සමහර ඉන්නේ පිනත් මේ පින් කරන්නේ නිතරම. පිනත් සමහරු ඉන්නවා සල්ලි නැති වුණත් පින් කරනවා. තියෙද්දි පින් කරනවා නැති කාලේ පින පින් කරනවා. ඕන් තමයි පිනත් සසරේ පිනට හුරු වෙච්ච අය. සමහරු ඉන්නවා පින්නාත්නි කොච්චර සල්ලි තිබ්බත් සතෙට්ටවත් කෑම පොඩක් දෙන්න තියෙනවා පින්නාත්නි. වර්තමානයේ ඉන්නවා අනාගතේ පින්නාත්නි අතීතෙත් හිටියා. ඒ තමයි පින්නාත්නි සසර මේ විඥාණය පවට හුරු වෙච්ච අය. සමහර ඉන්නවා පින්නාත්නි නිදා ගන්න ගියත් විනාඩයක් හරි භාවනා කරන අය ඉන්නවා පින්නාත්නි. කොහේ ගියත් පින්නාත්නි භාවනා කරන අය ඉන්නවා. අන්න ඕන්ට සසර පුරාම මේ විඥාණය භාවනාවට හුරු කරපු අය. අපිත් පින්නාත්නි මේ විඥාණය තුන එකට හුරු කරන්නේ නැති. හොඳයි. එහෙමනම් පින්නාත් මේ විඥාණයට හේතුව මොකද්ද? විඥාණයට පින්නාත්නි හේතුව මොකද්ද? සංස්කාරය. මොකද්ද විඥාණයට හේතුව? සංස්කාර පින්නාත්නි. අපි සංස්කාර කියව මොනවද? චේතනාවලට. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරති කයින වාචය මනසා. ඒකනේ පිනත් අපි මේ හිතන හැම සිතුවිල්ලක් පාසම කර්ම රැස් වෙනවා වගේම මේ සිතුවිලි පාසම පිනත් අපේ විඥානෙ උපදින්නේ. මොකක් උපදින්නේද? විඥානෙ උපදින්නේ. එහෙමනම් පින්නාත්නි විඥානෙ නැති කිරීම කියන්නේ මොකද්ද? සංස්කාරය නැති කිරීමයි පින්නාත්නි. සංස්කාර නැති විට විඥානයකුත් නැහැ. ආයපදීමකුත් ඇත්තේ නැහැ. එහෙමනම් ප්‍රති නැති කිරීම ප්‍රතිපදාව මොකද්ද? ඒත් ආරෂ්ඨාංග මාර්ගයම තමයි.
මේතරම් වෙලා ආද මම බාන දේශන විට උගුරත් රිදෙනවා පින්වත මේ තැන් සිට නැති දෝසිතන්නේ මා ගැන ඔබලා සිට ගිලන් පසක් වත් දෙන්නේ නැතිද මට එනමුදු මේ යත් මැනවින් ඔබ ඇසිය යුතුමයි තේ බිව්වොතින් කාලු වෙනවා සීකුරු තමයි මගේ ඇඟේ තියෙන්නේ සියුමැලි බොළඳ හාමයි මයිලෝ එකක් තිබුණොත් නම් ගොඩම තමයි දැන් පින්වත්නි මම මේ ඉල්ලන්නේ මට ඕන වෙලාද මම මේ පින්වත්නි එහෙනම් කියන්නේ අය මේ කවේ ඔබට නිින්ද යන නිසා පින්වත්නි දැන් ඇත්තරම නිින්ද යන එක පින්වත්නි වෙන්න පුළුවන් දෙයක් හේතුව දැන් අපි මේ අහන ශ්‍රී සද්ධර්මයනේ ඔය අහද්දි පින්වත්නි නිින්ද යනවා තමයි මේ ගැඹුරුයිනේ පින්වත්නි නිසා නිවන් දැකලා නැත්තේ තාම මේ ගැඹුරුයි හැබැයි දැන් පින්වත්නි අපි දෙගොල්ලම පෘථග්ජන නිසා මගේ වගකීම මොකද්ද කොහොම හරි ඔබට පින්වත්නි මේ බණ අවබෝධ කරවන එකයි නිදාගන්න නොදී එනිසා පින්වත්නි මම මේ කවි කියන්නේ හැබැයි ඔබ හොඳින් බලනවා පින්වත්නි මම කවි කියන්න ඕනේ නැහැ ඒක ඔබේ දුර්වලතාවයක් නිදාගන්න එක පින්වත්නි හොඳයි එහෙමනම් ඔන්න පින්වත්නි අපි කතා කරේ මොකක් ගැනද විඥානය ගැනයි ඊට පස්සේ යමෙක් වෙනද සංස්කාරය දනීද එයට හේතුව දනීද එය නැති කිරීම දනීද නැති කිරීමේ ප්‍රතිපදා දනන පිනත් ඒකනත් සම්මා දිට්ඨික පුද්ගලයෙක් සංස්කරණ අපි කතා කරා පිනත්නි සංස්කාරයට හේතුව මොකද්ද අවිද්‍යාව දන්නව නේද ඒක මම දැනගන්න ඕන දෙයක් ඇත්තටම සංස්කාරයේ හේතුව මොකද්ද අවිද්‍යාවයි අවිද්‍යාව කියන්නේ මොකද්ද පින්වත්නි නොදැනීමයි පින්වත්නි මොකක් නොදැනීමද චතුරාර්ය සත්‍යයත් හරියටම අපි නොදැනීම අපි කියනවා අවිද්‍යාව කියලා බුදු පියාණන් අවිද්‍යාව දේශනා කරන සූත්‍රයක් අංගුත්තර නිකායේ දසක නිපාතයමක වගේ අවිජ්ජා සූත්‍රය මොන සූත්‍රයද අවිජ්ජා සූත්‍රය එහි දැක්වෙන්නේ පින්වත්නි පතයන් දෙකක් එකක් අවිද්‍යාවේ පාත් එක සහ පින්වත් අනික විද්‍යාවේ මාර්ගය පින්වත්නි මේ ලෝකයේ යමෙකු අවිද්‍යාව ගත් විට පින්වත්නි ඔහොම පොඩ්ඩක් ඉන්න මෙන්න තාම පටන් ගත්තාම මේක රෙකෝඩ් වෙයි. හොඳ හැමෝම සාදුනාදයක් පවත්වමු. එහෙමනම් පින්නත් ඔන්නේ යමෙකු සංස්කාර දනීද හේතු දනීද නැති කිරීම දනීද ප්‍රතිපදා දනීද කියන සම්මා දිට්ඨිකයි. එවන අපි කතා කරේ අවිද්‍යාව ගැනයි පින්නත්නි. අවිද්‍යාව බුදුහාම දේශනා කරන ප්‍රථම අවිද්‍යා සූත්‍රයේ අවිද්‍යාවේ පතයක් සහ විද්‍යාවේ පතයක්. පින්නත් මේ අවිද්‍යාව නිසා බොහෝ කෙලෙස් වැඩෙනවා. අවිද්‍යාව නිසා පින්නත්නි පංච නීවරණ නැති වෙනවා. පංච නීවරණ නිසා පංච නැත්නම් මේ ත්‍රි දුස්චරිත ඇති වෙනවා. ත්‍රි දුස්චරිත නිසා පින්නත් මොකද වෙන්නේ? පංච ඉන්ද්‍රිය අසංවර වෙනවා. පංච ඉන්ද්‍රිය අසංවරයෙන් පින්නත්නි අසත්‍ය අසම්පජඤ්ඤය ඇති වෙනවා.
අසත්‍ය අසම්පජඤ්ඤයෙන් පින්නත් මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් පින්නත් අශ්‍රද්ධාව ඇති වෙනවා. අශ්‍රද්ධාවෙන් පින්නත් මොකද වෙන්නේ? අසත් ධර්මය ඇහෙනවා. අසත් ධර්මයෙන් පින්නත් ඇහෙන අපිට කවුරු නිසාද? අසත්පුරුෂයෝ නිසා. එහෙමනම් පින්නත්නි මෙන්න මේ අවිද්‍යාව කියන දේ බොහොම භයානකයි. එහෙමනම් ප්‍රඥාවන්ත වෙනවා පින්නත් මේ අවිද්‍යාව දුරලන්න. බුදුහාර දේශනා කරනවා පින්නත්නි සයුක්ත නිකායේ පුග්ගල කියලා සූත්‍රයක් තියෙනවා. මොන සූත්‍රයේද? පුග්ගල සූත්‍රය. එහි දැක්වෙන්නේ මේ ලෝකයේ පින්නත්නි පුදුල වර්ග හතරක් ජීවත් වෙනවා. පුදුල වර්ග කීයක් ජීවත් වෙනවද? හතරක් පින්නත්නි. එක්කෙනෙක් අවිද්‍යාවෙන් විද්‍යාවට යනවා පින්නත්නි. එක්කෙනෙක් කවුද? අවිද්‍යාවෙන් ඉඳලා ඒ පින්නත් මොන වගේ අයද? ඒක සමහරව ඉන්න පින්නත්නි පව් කර කර ඉඳලි ඉවරලා එකපාරට තේරුම්ගෙන පින්නත්නි ඒකෙන් මිදිලා පින් දහම් කරන අය ඉන්නවා. ඒ තමයි අවිද්‍යාවෙන් විද්‍යාවට යන අය. සමහර ඉන්නවා පින්නත්නි ඔය විද්‍යාව ඉන්නේ. හැබැයි ඔන්න අවිද්‍යාවට යන පින්නත් සමහර ඉන්නවා හොඳට ඉඳලා පින්නත්නි එන්නේ වැරදි මාර්ගයට. සමහර ඉන්නවා පින්නත්නි අවිද්‍යාවෙන් යන්නේ කොහෙටද? අවිද්‍යාවටමයි. ඔය කියන පින්නත් සමහරව අම්මලා තාත්තලා මේකව ගලේ ගලපන හදන්න බෑ කියනවනේ. ඔය ළමයින්ට කියන්නේ. අන්න ඒ වගේ තමයි පින්නත්නි. කොච්චර කිව්වත් යන්නේ වැරදි පැත්තටමයි. සමහර ඉන්නවා පින්නත්නි විද්‍යාවෙන් යන්නේ විද්‍යාවට. දැන් ඔය හතරෙන් ඔබ කවුද පින්නත්නි? විද්‍යාවෙන් විද්‍යාවට නේද? එහෙනම් බනහන්න ඕනේ නැහැ නේද? හැබැයි හිතන්නේ එහෙමයි සමහරව. නමුත් අපි හැමෝම පින්නත්නි කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට නැහැ පින්නත්නි. අපි පින්නත්නි පව් කරනවා. හැබැයි මේ බනහන්නේ මොකටද? එවෙන් වැලකිලා පින්නත්නි යහපත් මාර්ගයට එන්නයි. එහෙමනම් ඔන්න පින්නත්නි විතක පින්නත්නි භික්ෂුවක් බුදුන් සේසන මෙහෙම. දැන් මේ ලෝකේ පින්නත්නි ආලෝක කරන්නේ මොනවද? එළිය කරන්නේ මොනවද? ලෝක පින්නත් එළිය කරන්නේ විද්‍යා ප්‍රශ්නයක්. මට එපයි පින්නත්නි බෝ ගන්නන්න. මොනවද පින්නත්නි? ඉර හඳ තාරකාවෝ. අහනවා මෙහෙම බුදු පියාණන් වහන්සේ විතක මේ ලෝකේ ඉරත් සඳත් තරුත් නැති විට අන්ධකාරයක් එනවද නැද්ද? එනවා. අන්න ඒ අඳුරට වඩා පින්නත් අඳුරක් තියෙනවද අහනවා. ඇත්තටම තියෙනවද නැද්ද පින්නත්නි? තියෙනව මොන අඳුරද? අවිද්‍යා අන්ධකාරය. දැන් මේ අපේ ඇස් දෙකට පින්නත්නි එළිය පෙනුනට මෙහෙම හිත පින්නත්නි බොහෝ අන්ධකාරයේ ඉන්නේ. පින්නත්නි අඳුර ගුහාවක වගේ තමයි ඉන්නේ. එළිය තමයි පින්නත්නි මේ ධර්මය. බණ වැඩිපුර අහන්න කියන්නේ ඒකයි පින්නත්නි. අහන්න ආලෝකයේ පින්නත්නි ඉක්මනට අපිට ළඟා වෙනවා. එහෙමනම් ඔන්න පින්නත්නි සංස්කාරයට හේතුව මොකද්ද? අවිද්‍යාවයි. සංස්කාර නැති කිරීම කියන්නේ මොකද්ද එහෙමනම්? අවිද්‍යාව නැති කිරීමයි. ඊට ප්‍රතිපදාවත් පින්නත්නි එහෙමනම් මොකද්ද? ඒත් එහෙමනම් ආරෂ්ඨාංග මාර්ගයම තමයි. ඔන්න ඊට පස්සේ පින්නත්නි යමෙක් අවිද්‍යාව දනීද? මොකද්ද කියන්නේ? අවිද්‍යාව දනීද? අවිද්‍යාවට හේතු දනීද? අවිද්‍යාව නැති කිරීම දනීද? ප්‍රතිපදාව දනීද? අන්න ඒකනත් පින්නත්නි කවුද? සම්මා දිට්ඨිකයි. අවිද්‍යාව අපි කතා කරා. එහෙමනම් අවිද්‍යාවට පින්නත්නි හේතුව මොකද්ද? අවිද්‍යාවට පින්නත්නි හේතුව මොකද්ද? තණ්හාවද? අවිද්‍යාවට හේතුව පින්නත්නි ආශ්‍රව. මොනවද අවිද්‍යාවට හේතුව? ආශ්‍රව. ආශ්‍රව කීයක් තියෙනවද පින්නත්නි? ඇහෙන්නේ නැහැ. 20ක් විතර තියෙනවද? කීයක් හරි ඇති නේද? පින්නත්නි ආශ්‍රව 4යි තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨ ආශ්‍රව. මුල මතක නැහැ. හැබැයි දන්නවා පින්නත්නි. එනිසායි කියන්නේ පොතපත අධ්‍යයනය කරන ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න කියන්නේ ඒකයි. දැන් අද පින්නත්නි බෞද්ධයන්ට වටිනාකමක් නැහැ ත්‍රිපිටකයේ. දැන් බුදුහාරෝ කලපෙන් ත්‍රිපිටකයක් මෙහෙම තිබුණාද? නෑ පින්නත්නි. මෙහෙම ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. මොනවද තිබුණේ? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ ආදී පින්නත්නි නවංග සසාධනතාවේ ඒ කාලේ තිබුණේ. හැබැයි පින්නත්නි එදා වලගම්බ රජ දවස මාතලේ අලුලනේදී භික්ෂුන් වහන්සේලා පින්නත්නි අවුරුදු 14ක් බැමිණිතියාසායෙන් බොහෝසෙන් පීඩාවටපත් වෙලා අපි වෙනුවෙන් පින්නත්නි ත්‍රිපිටකය ගන්ථාරූඪ කරා. උන්වහන්සේ පින්නත් මේ ත්‍රිපිටකය රැකිලා තියෙන්නේ. එහෙමනම් අපි ප්‍රඥාවන්ත වෙනුනේ පින්නත්නි මේ රැකී ත්‍රිපිටකයෙන් ප්‍රයෝජන ගන්න. දැන් පින්නත් අද වර්තමානයේ බෞද්ධයන් මේක වටිනාකමක් නැහැ. මොකද උපතින් බෞද්ධයනේ පින්නත්නි. හැම වෙලෙම බණ ඇහෙනවා ගාණක් නැහැ. නමුත් පින්නත්නි මේ වර්තමානයේ විදේශකයෝ ෆොරන්ලා පින්නත්නි බොහෝ සෙයින් ලංකාවේ නෝ පින්නත්නි මේ ධර්මය හොයාගෙන. හැබැයි පින්නත්නි අපි දහමෙම ඉන්නේ. හැබැයි අපිට මේකේ වටිනාකමක් නැහැ. එනිසායි කියන්නේ පින්නත්නි මහන්සි වෙන්න ඕන අපි මේ ධර්මය අධ්‍යයනය කරද්දී. සිදුහත් කුමාරයාත් පින්නත් නිකම් බුදු වුණාද? බුදුන් නැහැ පින්නත්නි. අදුරුතුමන් ගාවට ගියා, තේරුම් ගත්තා, විමර්ශන කරා පින්නත්නි. කිං සච්ච ගවේසි, කිං කුසල ගවේසි. තේරුම් ගත්ත පින්නත්නි. විමර්ශනය කරලා
අවසානයේ බුදු වුණා පින්වත්නි. අපිත් එහෙනම් මොකද්ද කළ යුත්තේ? විමර්ශනය කරන්න ඕනේ. මේ දහම් පින්වත්නි අපිම දේශනා කරන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් පින්වත්නි ගෙදර ඉන්න ගමන් අධ්‍යයනය කරන්න නොදැනවතන පිට දහගන්න පුළුවන් ශ්‍රාවකයන් වහන්සේලාගෙන්. එනිසා පින්වත්නි ප්‍රඥාවන්ත වෙන්න විමර්ශනය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙමනම් ඔන්න පින්වත්නි අපි දැන් කතා කරේ අවිද්‍යාව ගැන. අවිද්‍යාවට හේතුව පින්වත්නි ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියන්නේ මොනවද පින්වත්නි? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ පහ පින්වත්නි අපි අල්ල ගන්නවද නැද්ද? රූපය අල්ල ගන්නවා, ශබ්දයත් අල්ල ගන්නවා, ගන්ධයත් අල්ල ගන්න, රස තමයි පින්වත්නි වැඩිපුරම අල්ලගන්නේ. උදාහරණයක් මෙහෙම ඔන්න පින්වත්නි මේ හැමදෙනාම බස් එකේ යනවා පින්වත්නි කතරගම වඳින්න. කොහෙද යන්නේ? කතරගම යනවා. යද්දි පින්වත්නි කඩේකින් කෑමක් නවත්තනවා. උදේ හරි දවල් හරි. ඔන්න කෑම කනවා ගිහිල්ලා. ගානත් අඩුයි කෑමත් රහයි. ඔන්න හැමෝම සතුටුයි. ඔන්න එනවා. ලබන පාරත් යනවා පින්වත්නි කතරගමම. යද්දි අර කඩේ මතක් වෙනවද නැද්ද? නම නිසාද පින්වත්නි කඩේ මතක් වෙන්නේ? මොකක් නිසාද එහෙම මතක් වෙන්නේ? රස නිසා. මේ දිවට පින්වත්නි රහක් දැනුනොතින් මැරෙනකම් අමතක වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පින්වත්නි මැරෙද්දිත් ටොපියක් හරි ගන්න තිබුණේ කනවා පින්වත්නි. එච්චරටම අපි පින්වත්නි රහට ඇලිලා තියෙන්නේ. රස නිසා පින්වත්නි බොහෝ කාර්ය රැස් කරනවා අපි. එහෙමනම් ඔන්න පින්වත්නි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පහ පැලගෙන ඒකට කියන පින්වත්නි කාමාශ්‍රව කියලා අපි ඒක හඳුන්වනවා. භවආශ්‍රව කියන පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ ඉඳන් පින්වත්නි පරලෝකෙ අල්ලගන්න යනවා. මම යන්නේ මේ දිව්‍ය ලෝකෙට, මම මේ බ්‍රහ්ම ලෝකෙට අල්ලගන්න යනවා. අන්න ඒ නිසා පින්වත්නි අපි ඒකට කියනවා කොහොම කියලාද? භවආශ්‍රව කියලා. ditthාශ්‍රව කියන පින්වත්නි සමහර මිනිස්සු ඉන්නවනේ කොච්චර පැහැදිලි කරත් පින්වත්නි ඒ දෘෂ්ටියෙන් මිදෙන්නේ නැහැ. කෙනෙක් පින්වත්නි වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තොත් කොච්චර පැහැදිලි කරත් කොච්චර තේරුම් කරත් පින්වත්නි නෑ කියලාමයි කියන්නේ. තමන්ගේ දෘෂ්ටිය හරි කරලා සමහර පින්න හිතනවනේ. අන්න ඒ නිසා පින්වත්නි අපි ඒකට කියනවා ditthාශ්‍රව කියලා. අවිජ්ජාශ්‍රව කියන පින්න මෝහයටයි. එහෙමනම් ඔන්න දැන් අවිද්‍යාවට හේතු ආශ්‍රව. අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකක්ද එහෙමනම්? ආශ්‍රවයෝ නැති කිරීම නිසා පින්නත් අවිද්‍යාවක් නැති වෙනවා. ප්‍රතිපදාව කියන්නේ පින්නත් මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න අන්තිම එක පින්නත්නි. යමෙක් ආශ්‍රව දනීද? ආශ්‍රවයට හේතු දනීද? ඒ නැති කිරීම දනීද? ප්‍රතිපදාව දනීද? අන්න ඒකනත් පින්නත්නි සම්මා දිට්ඨිකයි. අපි වෙනත්නි ආශ්‍රව කතා කරා. මොකද්ද පින්නත්නි ආශ්‍රවයට හේතුව? මොකද හේතුව? අවිද්‍යාවට හේතුව ආශ්‍රව, ආශ්‍රවයට හේතුව අවිද්‍යාව. ඔය දෙක තමයි පින්වත්නි කම්බයින්ලා පින්වත්නි එකට එක හේතු වෙන්නේ. එහෙමනම් ඔන්න දැන් අවිද්‍යාව නැති කරලා පින්වත්නි ආශ්‍රවයත් නැති වෙනවා. ඒ පින්වත්නි එහෙමනම් නැති කිරීම කියන්නේ ආශ්‍රව නැති කිරීමටයි. එහෙමනම් ප්‍රතිපදාව වෙන්නේ මොකද්ද? ඒකෙත් ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි. ඔන්න එහෙමනම් පින්වත්නි මෙන්න මේ කාරණා යමෙක් දන්නවද? ඒට හේතුත් දන්නවද? නැති කිරීමක් දන්නවද? ප්‍රතිපදාව අන්න ඒක නා පින්වත්නි සම්මා දිට්ඨිකයි. එහෙමනම් අද පින්වත් අපි මේ සාකච්ඡා කරේ සම්මා දිට්ඨි සූත්‍රය. දැන් ඔබ පින්වත්නි කල්පනා කරන්න බලන්න මේ කියපු කාරණා අතරින් ඔබ පින්වත්නි එකක්වත් දන්නවද? එකකටවත් පින්වත්නි හේතු දන්නවද? නැති කිරීම දන්න ප්‍රතිපදාව එකකවත් දන්නවද පින්වත්නි? ඔය කාරණා වලින් පින්වත් අපි කිව්වා මොකක් ගැනද? ආහාරය කිව්වා, දුක කිව්වා, ජරා මරණ කිව්වා, ඉපදීම කිව්වා, උපාදාන කිව්වා, වේදනා කිව්වා, විඥාන කිව්වා, සංස්කාර කිව්වා, අවිද්‍යාව කිව්වා, ආශ්‍රව කිව්වා. ඔය ටිකෙන් පින්වත්නි ඔබ එකකවත් මේ හතර දන්නවද? දන්නවා කියන්න බෑ නේද පින්වත්නි? දන්නේ නැහැ කියන සමහර පින්වත් ලැජ්ජයි. දෙයක් ඇහුවට පස්සේ වෙලා පින්වත්නි දන්නේ නැහැ කියන්න ලැජ්ජයි පින්වත්නි මිනිස්සු. එයා පිළිසින්න නිසා. නමුත් පින්වත්නි ඇත්තටම ගත්තොත් අපි මේවා දන්නේ නැහැ පින්වත්නි. එහෙමනම් අපි ඉන්නේ පින්වත්නි සම්මාදිට්ඨියද මිච්ඡාදිට්ඨියද? මිච්ඡාදිට්ඨිය පින්වත්නි මේ කොච්චරකවත් ඉන්නේ. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න පින්වත්නි මේක හොයන්න කියන්නේ ඒකයි. හොයද්දී හම්බෙනවා පින්වත්නි හේතුත් හම්බෙනවා නැති කිනොත් ප්‍රතිපදාවත් හම්බෙනවා. එහෙමනම් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ පින්වත්නි. යොහුසුලෝ අපි වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ මේ ධර්මයත් එක්ක කටයුතු කරද්දී. මේ ධර්ම ශ්‍රවණය ගත්තාන් පස්සේ පින්වත්නි සාමාන්‍ය දෙයක් නෙවෙයි. දැන් මේ මිනිස්සු බණ අහන්න ගියාට පස්සේ මේ ගැඹුරු දැන අහන්නේ කරදරයක් නෙවෙයි සමහර මිනිස්සුන්ට පින්වත්නි කම්මැලි බෝරින් පින්වත් මේ ශ්‍රී සද්ධර්මය අහන එක. නමුත් ඔබ මතක තියාගන්න පින්වත්නි ඔබට මේ ආත්ම නිවන් දකින්න බැරි වුණත් දැන් ප්‍රථම මහර ඔබෙන් මෙහෙම ඔබට මේ ආත්ම නිවන් දකින්න පුළුවන්ද? පුළුවන් කියලා අතෝසර කියලා ප්‍රථමට පුළුවන් කියලා. ඇත්තටම පින්වත්නි ඔබගේ කාලයත් එක්ක බැඳීම් එක නිවන් දකින්න මේ ආත්මේ අමාරුයි පුළුවන්. හැබැයි පින්වත්නි අපිට අමාරුයි. ඒ නිසා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා පින්වත්නි පින්දහම් කරලා
මතු බොදුවන මෛත්‍රී බුදුන් කරන් නිවන් දැකලා අර පින්නත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරලා සමහරු බණහන්නේ නැහැ, දන් දෙනවා විතරයි. නමුත් නිවන් දකින්න බෑ. දැන් එහෙම කෙනෙක් තමයි පින්නත් කොසල මහරජතුමා. කවුද? කොසල මහරජතුමා. කොසල මහරජතුමා කවුද පින්නත් කොසල රජු කියන්නේ? අසදෘශ්‍ය මහා දානයක් පූජා කරපෝ ඇත් අස්රිය පාබල මේ පින්නත් හතරම තිබුණු චතුරාංගනී සේනාපති පිරිකේ තමයි පින්නත් කොසල රජු කියලා අපි හඳුන්වන්නේ. එතුමා පින්නත් දැන් බුදුහාර බුදු වෙලා වස් කාල 19ක් වැඩි හිටියේ කොහෙද? සවැත් නුවර ජේතවනාරාම පින්නත්නි. ඒ කාල 19 තුලම පින්නත්නි රාජකාරී දවසක් හැරෙන්න අනිත් හැම දවසකම ගියා පින්නත් උන්වහන්සේගෙන් බලහන කොසල මහරජතුමා. දැන් උදේ යනවා, උදෙත් අහනවා, හවසත් එනවා, හවසත් අහනවා පින්නත්නි. බණ පින්නත්නි අහපු තරමට සංයුක්ත නැතිනම් කෝසල සඳල වෙනම කොටසක් පින්නත්නි එතුමා විතරක් බණ අහපුවා පින්නත්නි. කෝසල සංයුක්තේ. එතුමා විතරක්ම බණ අහපුවා. දැන් ඔය කොච්චර බණ ඇහුවත් පින්නත්නි එතුමා අඩුම සෝවන්වත් උනාද? සෝවන් පින්නත් උනාද අන්තිමේදී? නොවෙන්නේ හේතුව මොකද්ද? මේ මෙච්චර බණ අහලත් පින්නත් නොවෙන්නේ හේතුව මොකද්ද? එහෙනම් රහත් වෙන්න ඕන කෙනෙක් පින්නත් මේක සොරම හතුමා කියන්නේ බණ අහපු තරමට ඇයි අඩුම සෝවන්වත් නොවුනි පින්නත්නි? එතුමා සසරේ පින්නත්නි ගොඩාක් දන් දීපු කෙනෙක්. ඒ කියන්නේ රජ උනේ, මිනිස්සෙකුනේ ගොඩක් පින් කරපු කෙනෙක්. හැබැයි පෙර සසරේ කවදාවත් ගැඹුරු බණ අහලා නැහැ පින්නත්නි. ඇහුවත් පින්නත්නි අවබෝධයෙන් නෙවෙයි, නිදිමතේ බණ අහලා තියෙන්නේ. එනිසා පින්නත්නි එතුමාගේ ප්‍රඥාව හරිය දුර්වලයි. බොළඳ ළමයෙක්ගේ වගේ පින්නත්නි. දැන් ඒක නේ බුදුහාර ගාවිදි මල්ලිකා දේවිය නැති වුණාට පස්සේ එතුමා අඬනවනේ පින්නත්නි නේද? මගේ දේවියක අඬන්න ගන්නවා. ඒ අවබෝධය නැතිකම් පින්නත්නි. කොච්චර බණ ඇහුවත් එතුමාට ප්‍රඥාවෙන් තේරුම් ගන්න බෑ. එහෙනම් වෙන ඔබටත් වෙන්නේ ඒක තමයි. හරියට මේ ගැඹුරු බණ ඇහුවේ නැතොත් පින්නත්නි ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. ඔබ වෙනත් ඒ බණ අහන්න පිහියක් නැති මෝහත් කරන මොකද වෙන්නේ පින්නත්නි? ආයෙ වගේ පින්නත්නි ඔබ බණ අහන්න ඔබේ ප්‍රඥාව තිවුරු වෙනවා. එහෙම වුණාන් පස්සේ වෙනද අපිට බුදුහාමගේ බණ අහලා නිවන් දකින්න හරි පහසුයි. එනිසායි කියන්නේ පින්නත්නි පුළුවන් තරම් මේ ගැඹුරු බණ අහන වෙලෙ පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණාන් පස්සේ බණ අහන එක අපිට හරි ලේසි. හොඳයි. එහෙමනම් හැමෝම පින්නත්නි බණ ඇහුවද? නිදාගත්තේ හැර නේද? හොඳයි. අහපුවාට පින්නත්නි තේරුණාද මේ පිළිබඳව? ගැටලුවක් එහෙම තියනවද පින්නත්නි ප්‍රශ්නයක්? හැබැයි නෑ වගේ නේද? එහෙනම් හොඳටම බණ අහලා ප්‍රශ්නයක් නෑ කියන්නේ. හොඳයි. එහෙමනම් පින්නත් දැන් ඔබ බණ අහලා විතරක් මදි. හැමදාම කරන්නේ ඕකනේ. ඔබ පින්නත් උපාසකම්මලා උපන්දා අපරම් පින්නත් බණ අහනක විතරයි කරන්නේ. කවදාවත් මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි අද කරන්න ඕනේ පින්නත්. ඔය අහපු බණ අමතක කරන්න එපා. ගෙදර ගිහිල්ලා පින්නත්නි රිලැක්ස් වෙලාවක මනස නිදහස් වෙලාවක පින්නත් පොඩක් මෙනෙහි කරන්න මේක මොකද්ද කියලා. මොකද්ද මේ දරකල පින්නත් පොඩක් කල්පනා කරන්න. තේරුම් ගන්න. Tamanටම තේරුම් කරවන්න. අන්න එහෙ වුණා පස්සේ පින්නත් මේ දහම හරිම ලේසියෙන් ඊටමත් ඉක්මනින් අපි හැමෝටම පින්නත්නි අවබෝධ කරගන්න පුළුවන් කමක් තිබෙනවා. මේක අමාරු නෑ පින්නත්නි. අපි අමාරු කරගෙනයි තියෙන්නේ. අපි පින්නත්නි හිතුවොත් අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා පින්නත්නි ප්‍රඥාවන්ත වෙන්න, අහන ධර්මය මෙනෙහි කරන්නත් පින්නත්නි පොඩ්ඩක් පුරුදු වෙන්න. හොඳයි. ධර්ම ශ්‍රවණේ පින්නත්නි ආනිසංස ගතන් පස්සේ පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරන්නම්. අසුතං සුනාති. බණ අහද්දි පින්නත්නි නොඇසූ දේ අපිට අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේති. අහපු දේ පින්නත්නි ආයේ අහන්න ලැබෙනවා. කංකං විතරති. සැකතියේ නම් පින්නත්නි දහම කෙරෙහි අන්නේ සැකය දුරු වෙනවා පින්නත්නි. දිට්ඨින් උජුං කරෝති. ඒකනේ පින්නත්නි මොකද්ද? දෘෂ්ටි අපේ ඍජු වෙනවා. දහම් අහන්න පින්නත්නි බණ අපේ දෘෂ්ටිය ඍජු වෙනවා පින්නත්නි. චිත්තමස්ස පසීදති. බණ අහන්න පින්නත්නි අපේ හිත පැහැදෙනවා. එනස පින්නත්නි ඔන්න හැමෝම ශ්‍රද්ධාවෙන් ඊටමත් හොඳින් බණ ඇහුවා. හොඳයි. එහෙනම් පින්නත් හැමදිනම සාදුනාදයක් පවත්වමු.